ආයුබෝවන් හැමෝටම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවත් එක්ක එකතු වුණ හැම දෙනාවම. අදත් අපි පුංචි පහේ රවුමක් යමු. මේ දන්නවනේ ඔයාලා මොනවද කියලා? එක්සෝරා. එක්සෝරා රතු පාට තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කොහෙද කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේ පෑන් කාලෙත් එක්ක බෝගන් විලා කුමාරියෝ ලස්සන වෙලා ඉන්න හැටි තමයි මේ. හරිම ලස්සන තැනක්. ඔයාලා පුළුවන් නම් හිතන්නකෝ මේ වතුර ටිකක් පෙන්නනවා මේ කොහේ වෙන්නේ නැති කියලාද? දන්නේ නෑ නේද? මේ තමයි මදුනාගල උණු දිය උල්පත්. ඔයාලා දැන් නම් දන්නවා ඇති ඔනේ කිව්වන් පස්සේ මේ කොහේද මොනවද කියලා. මේ තියෙන්නේ මදුනාගල තියෙන උණු දිය උල්පත්වල වතුර තමයි තියෙන්නේ. වතුර බැලුවට අහස තමයි පේන්නේ නේද? එහෙම තමයි. හරිම පිරිසිදු වතුර ටිකක් තමයි තියෙන්නේ. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මෙතන සුද්ධ පවිත්‍ර කරන අයට. හරිම ලස්සනට තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ තමයි ප්‍රධාන උණුදිය උල්පත. මේ බුබුලු නගින්නේ බුබුලු නගින පෙනකට තියෙන මොනවද? මේ තියෙන්නේ උණු වතුර බුබුලු දදා මේ උණු වතුර තමයි එන්නේ. අර අපි වතුර නටනකොට අන්න ඒ වගේ. මෙතන විශේෂයෙන් කියන දෙයක් තියෙනවා. මෙතන කියලා තියෙනවා බෝඩ් ගහලා තියෙනවා හැම තැනම මේ උණු වතුර වලින් වලට කාසි එහෙම දාන්න එපා කියලා. කාසි එහෙම දාන්න එපා පිරිසිදු කරගන්න කියලා. ඒ වුණාට අපේ ලාංකිකයන්ගේ තියෙන ලාංකික කම කොච්චරද කියනවනම් හොඳට බැලුවොත් පෙනේවි උණු වතුර වලින් වල පතුලේ අනේ වල දාපු කාසි තියෙනවා ඉතින්. එහෙම කරන්න එපා. අපේ දරුවෙකුට ඉස්සරහට බලා ගන්න තියෙන්නේ මේ වගේ සම්පත් සීමිත ප්‍රමාණයක් ලංකාවේ දැන් ඉතුරු වෙලා. ඒක නිසා මම ආදරෙන් ආයාචනා කරනවා ඔයාලගෙන් මේ දේවල් රැක ගන්න. අපි මේ ගියේ සතිය දවසක. ඔයාලට පේනවනේ කවුරුවත්ම නැහැ. හොඳට සැපට නාගෙන කියාගෙන එන්න පුළුවන් දවසක තමයි අපි ගියේ. අපේ චූටි බබා එක්ක යන්න ඕන නිසා. පේනවනේ එයා සතුටින් තනියම තමයි මේ වතුර ටික නාගන්න උත්සාහ කරන්නේ. ඒකට තාම එයාට බෑ. බලන්න පුංචි බබාලත් එක්ක ඇවිල්ලා මේ වගේ විනෝද වෙලා යන්න ඔයාලට පුළුවන් වෙන්නේ මේ තැන් හරියට අපි පිරිසිදුව තියාගත්තොත් විතරයි. ඒක නිසා ඔයාලගෙන් ආපහු ආදරයෙන් ඉල්ලනවා මේ තැන්වල කියලා තියෙන නීති රීති චුට්ටක් පිළිපදින්න. මහා දෙයක් කියලා නැහැ. ඒ දේවල් ඔයාලා පිළිපදින්න. අපි ගියපු කටයුත්තත් එක්ක අපිට කාල වේලාව මදි වෙච්ච නිසා අපි ඉක්මනින්ම ගෙදර ආවා. නැත්තම් අපි මෙන්මැදුර මෙතන මෙන්මැදුරක් තියෙනවා මල් වත්තක් තියෙනවා. ඒව බලන්න ගියේ අපි දවසක ඒකත් බලන්න යමු. ඒ අතරතුරේ තමයි අපිට වැස්ස පටන් ගන්නෙ. ගොඩාක් කාලයක් පෑවම තිබිලා අපිට වැස්ස පටන් ගත්ත හැටියේ මම මේ හදන්නේ මුගුණු වැන්න පාත්තියක් දාගන්න. කඩෙන් ගෙනාපු මුගුණු වැන්න මිටිය මේ වගේ මම මුල් ඇදෙන්න දාලා තිබුණා වතුර එකක. බලන්න ලස්සනට මුල් ඇදලා තියෙන විදිය. ඊට පස්සේ මම ඒක පොඩ්ඩක් පොළව කොටලා හිටව ගත්තා. මගේ රම්ප පැල දෙකත් පේනවනේ ඔයාලට. ඒක කඩලම දැන් ඉවරයි. පැවුම් කාලේ බොහොම අමාරුවෙන් තමයි ආව රැකගත්තේ. මේ බලන්න මේත් මුගුණු වැන්න જાතියක් රතු පාටයි. මම ඔයාලට දවසක වෙනම වීඩියෝ එකකින් ගේන්නම් මේ මුගුණු වැන්න වල තියෙන විශේෂත්වය සහ ගුණදායක බව. අපි සාමාන්‍යයෙන් කන ඒවට වඩා වෙනස්. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයාලා දන්නම කියන දෙයක්. මේ තියෙන්නේ ගොරක තක්කාලි ගෙඩියක්. මේවා මේ වෙළඳ පොලෙන් ගනිපුව නෙවෙයි ගෙදර හදලා හැදිච්ච පැලයකින් ලැබිච්ච ගෙඩියක්. මම හදන්නේ මමත් පොඩි තවාණක් වගේ දාගෙන දැන් මේ කාලේ පටන් ගත්ත නිසා තක්කාලි ටිකක් හිටව ගන්න පුළුවන්ද බලන්න. මම මේ ඇට ටික දාගන්න ගත්තා කපුරුදි කෑල්ලක්. මේ තක්කාලි ගෙඩිය මේ හොඳට හැදිලා තිබුණට මං හිතන්නේ නැහැ හොඳ ගුණාත්මක බීජ තියෙනවා ඇති කියලා. ඔයාලටත් යන්තම් පේනවනේ. මේ තක්කාලි වල විශේෂත්වයක් තමයි ගොඩක් ඇඹුල තියෙනවා. ඉස්සර අර කුඹුරු කරන අය, හේන් කරන අය මේ පැතිවල නම් ඒ වගා බිම් වලම ගොරක තක්කාලි වෙනම වගා කරගෙන තියනවලු. අර කරවල කටු එහෙම දාලා හදන හොද්දට කිරි හොද්දක් වගේ තක්කාලි හොද්දක් හදනවලු. මෙන්න මේ තක්කාලි දාලා. ඒ කාලේ කට්ටිය කතා වෙනකොට නම් සීයලා එහෙම කියනවා බඩ පැලෙනකන් කත හැකි කියලා. මෙන්න මේ ගොරක තක්කාලි වලින් හදන හොද්ද. ඉතින් ඒ ගැන දන්න අයත් ඇති මේකේ. ඒ වගේම නොදන්න අයත් ඇති. සාමාන්‍ය තක්කාලි වලට වඩා ඇඹුල් ගතිය වැඩි. මේන් එක ගෙඩියක් සම්බලයකට දාගත්තත් ඇති ඒ තරමටම ඇඹුල්. හරිම රසයි. ඒ වගේම ගෑස්ට්‍රික් අය ප්‍රවේශම් වෙන්න ඕනේ. තක්කාලි කන්න හොඳ නැති අය මේව නම් කන්න හිතන්නවත් එපා. මොකද ඒ තරම්ම උෂ්ණයි මේ තක්කාලි.
සාමාන්‍ය තක්කාලි වලට වඩා හොඳකම තියෙන්නේ ගොරක තක්කාලි අර වගා බිම් වල ගෙවල් වල යන්තම් හදාගන්න පුළුවන්. බොහොම අමාරුයි මං හිතන්නේ හදන්න. දැන් ගොඩාක් තියෙන වගා ක්‍රමයට යන තක්කාලි ජාතිනේ. අපි බලමු මේ ඇට ටික කොහොමද අපි හදාගන්න පුළුවන් වේද බැරි වේද කියලා. මම දැනට මෙහෙම ඇට ටික වෙන් කරගෙන මේ වටේ තියෙන නිෂේධක ද්‍රව්‍ය වේලෙන්න මම අරන් තියා ගන්නවා. බලමු අපි ඉස්සරහට තවත් වීඩියෝ එකකදී මම ඔයාලට පෙන්නන්නම් මේ ඇට ටික පැලවෙලා තිබුණතින් ඔයාලට කොහොමද කියලා. ඔයාලා දන්නේ නැති අයටත් මේක දැනගන්න හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. මේ ගොරක තක්කාලි ගැන. ගොරක තක්කාලි ගැන දන්න අය ගොඩක් වැඩි හිටියෝ ඉන්නවා. නමුත් සමහර අය දන්නේ නැතුව ඇති කියලා හිතන නිසා තමයි මම මේකත් ඔයාලට ගෙනාවේ විශේෂයෙන්. කාර්යබහුල සතියක් ඉවර වෙලා විවේකී නිවාඩු පාඩුවේ ඉරිදා සෙනසුරාදා දවස් දෙකකුත් ගෙවිලා ගිහිල්ලා ආයෙත් ඔන්න කාර්යබහුල සතියට යන්න තමයි අපේ ලෑස්තිය. විඩාබර සතියක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාගේම වැඩ කටයුතු සාර්ථක වෙන්න. මේ සතිය ඊළඟ මාසයේ අලුත් පටන් ගන්න සුබවාදීව සිදු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එකතු වෙමු අපි තවත් වීඩියෝ එකකින්. එතකන් ඔබට ජය.